ක්‍රිස්මස් දූපත ඕස්ට්‍රේලියාවේ බාහිර භූමි ප්‍රදේශ 7න් එකකි. ක්‍රිස්මස් දූපත නිල වශයෙන් ක්‍රිස්මස් දූපත් භූමි ප්‍රදේශය ලෙස හඳුන්වන අතර එය ඉන්දියානු සාගරයේ ජාවා දූපතට කිලෝමීටර් 360ක් දකුණින් සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමියට කිලෝමීටර් 1550ක් වයඹ දෙසින් පිහිටා තිබෙනවා. මෙම දූපතේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 135ක් වනවා. ක්‍රිස්මස් දූපතේ මුළු ජනගහනය 2000ක් පමණ වන අතර එහිම ජනගහනයෙන් බහුතරයක් දූපතේ උතුරු කෙළවරේ පිහිටි ජනාවාසවල ජීවත් වනවා. ඔවුන් ඉංග්‍රීසි, මැලේ සහ විවිධ චීන උපභාෂා ඇතුළු භාෂා කිහිපයක් කතා කරනු ලබනවා. මෙම දූපතේ භූගෝලීය හුදකලාව සහ අවම මානව බලපෑම් හේතුවෙන් ඉහළ ආවේනිකත්වයක් ඇති ඉහළ ජෛව විවිධත්වයක් මෙම දූපතේ දක්නට ලැබෙනවා. මෙය දූපත පිළිබඳව පරීක්ෂකයන්ට සහ ස්වභාව විද්‍යාඥයන්ට ඉහළ උනන්දුවක් ඇති කිරීමට හේතුව තිබෙනවා. ක්‍රිස්මස් දූපතේ භූමි ප්‍රමාණයෙන් වැඩි භූමි ප්‍රමාණයක් ක්‍රිස්මස් දූපත ජාතික වනෝද්‍යානයට අයත් වනවා. මෙම දූපත සාගර කන්දක මුදුන වන අතර එහි උසම ස්ථානයේ මරේ කන්ද ලෙස හඳුන්වන අතර එය දූපතේ බටහිර කොටසේ පිහිටා ඇති අතර එහි උස මීටර් 361කි. ප්‍රධාන ජනාවාසය හා ප්‍රධාන වරාය ෆ්ලයින් ෆිෂ් කෝව් වන අතර ඒ දූපතේ ඊසාන දිගට වන්නට පිහිටා ඇත. දූපතේ දිග කිලෝමීටර් 19ක් පමණ වන අතර පළල කිලෝමීටර් 14.5කි. දූපතේ වෙරළ තීරයේ දිග කිලෝමීටර් 138.9කි. දූපතේ වටිනා පොස්පේට් නිදි දක්නට ඇත. දෙසැම්බර් සහ අප්‍රේල් අතර නිවර්තන වැසි සමයක් පවතින අතර සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක් වන අතර දූපතේ සුළු ඍතුමය වෙනසක් නැත. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2150ක් පමණ වේ. දූපතේ පදිංචිකරුවන් මිරිදිය ජලය සපයා ගනු ලබන්නේ උල්පත් සහ ලිං වලිනි. දූපත ප්‍රධාන වශයෙන්ම නිවර්තන වැසි වනාන්තරයක් වන අතර එම දූපතෙන් 63%ක් ක්‍රිස්මස් දූපත් ජාතික වනෝද්‍යානයට අයත් වනවා. නත්තල් දූපතේ වැඩි කොටසක් ආවරණය කරන මෙම නිවර්තන වැසි වනාන්තරය මුහුදු පක්ෂීන්, කුඩා උරගයන්, ගොඩ කකුළුවන් සහ ක්‍රමයෙන් විශාල සංඛ්‍යාවක් ඇතුළු සත්ව විශේෂ ගණනාවකට නිවහන වනවා. මෙම දූපතේ වඩාත් ප්‍රසිද්ධ සත්වයා වන්නේ ක්‍රිස්මස් දූපතේ රතු කකුළුවන් වන අතර ඔවුන්ගේ දර්ශනීය වාර්ෂික සංක්‍රමණය විශාල සංචාරක ආකර්ෂණයක් ගෙනෙනු ලබනවා. 1985 දී අවසන් වරට දක්නට ලැබුණු ඕස්ට්‍රේලියාවේ එකම හික්මී විශේෂය වන ක්‍රිස්මස් දූපත් හික්මී විශේෂය 2025 දී වඳ වී ගොස් ඇති බවට ප්‍රකාශ කරන ලදී. දිවයින වටා පටු ගල්පර දක්නට ලැබෙන අතර වෙරළ තීරයේ කුඩා කොටස් වලට පමණක් ප්‍රවේශ විය හැකිය. දිවයින තියුණු කඳු බැවුම් වලින් යුක්ත වන අතර එම නිසා වෙරළ තීරයන් බොහොමයකට ළඟා වීමට අපහසු වේ. පහසුවෙන් ප්‍රවේශ විය හැකි වෙරළ තීරයන් අතරට ෆ්ලයින් ෆිෂ් කෝව්, ලිලි වෙරළ, එතෙල් වෙරළ, ඉසබෙල් වෙරළ ඇතුළත් වන අතර ප්‍රවේශ වීමට වඩාත් දුෂ්කර වෙරළ තීරයන් අතරට ක්‍රේටා වෙරළ, ඩොලි වෙරළ, විනිෆ්‍රඩ් වෙරළ, මේරියර් වෙරළ සහ වෙස්ට් වයිල්ඩ් වෙරළ ඇතුළත් වනවා.
1615දී තෝමස් නෞකාවේ ප්‍රධානියා වූ රිචඩ් රෝව් විසින් මෙම දූපත මුල්වරට දුටු බවට වාර්තා වේ. 1643 නත්තල් දිනයේදී මෙම දූපත පසු කර ගිය බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දීය සමාගමේ රාජකීය මේරි නෞකාවේ කපිතාන් විලියම් මයිනස් විසින් මෙම දූපත ක්‍රිස්මස් දූපත ලෙස නම් කරන ලදී. දිවයිනට පැමිණි පළමු වාර්තාගත යුරෝපීය වන්නේ 1688 මාර්තු මාසයේදී පැමිණි ඉංග්‍රීසි නාවිකයෙකු වන විලියම් ඩැම්පියර්ය. එවකට එම දූපත ජනාවාස නොවීය. 1857දී ඇමතිස් නෞකා විසින් මෙම දූපත පළමුවරට ගවේෂණය කරන ලදී. 1886දී HMS ෆ්ලයින් ෆිෂ් නෞකාවේ කපිතාන් ජෝන් මැක්ලිය වර්තමානයේ ෆ්ලයින් ෆිෂ් කෝව් ලෙස හඳුන්වන බොක්කේ නැංගුරම්ලා එම දූපතේ ශාක හා සත්ව විශේෂවල කුඩා නිර්දේශක එකතු කරගන්නා ලදී. 1887දී HMS එගේරියා නෞකාවේ පොල්හම් ඕල්ඩ්රිච් සහ ජේ.ජේ. රිස්ටර් සමග එක්ව විශාල ජීව විද්‍යාත්මක හා ඛනිජ විද්‍යාත්මක නිදර්ශක එකතුවක් රැස් කර අතර පසුව එම පාෂාණ පරීක්ෂා කිරීම සඳහා මරේවිත ඉදිරිපත් කර ලද අතර එමගින් එම පාෂාණවල පිරිසිදු පොස්පේට් අඩංගු බව සොයා ගන්නා ලදී. මෙම සොයා ගැනීම 1888 ජූනි 6 වන දින ක්‍රිස්මස් දූපත බ්‍රිතාන්‍ය කිරීටය විසින් ඈඳා ගැනීමට හේතු විය. 1888දී කෝකස් දූපත්වල ජෝර්ජ් ක්ලින් රෝස් විසින් ෆ්ලයින් ෆිෂ් කෝව්හි පළමු ජනාවාසය පිහිටවන ලදී. දිවයිනේ පොස්පේට් ගැනීම 1899දී ආරම්භ විය. 1900ට පෙර ක්‍රිස්මස් දූපත බ්‍රිතාන්‍ය ලංකාවට අනුයුක්ත කර තිබූ අතර එහි පාලනය ස්ට්‍රේස් ජනාවාස යටතේ ලංකාවේ ආණ්ඩුකාරයා හෝ සිංගප්පූරුවේ ආණ්ඩුකාරවරයා විසින් මෙහෙයවන ලදී. 1900දී ක්‍රිස්මස් දූපත සිංගප්පූරුව අගනුවර කරගත් ස්ට්‍රේස් ජනාවාසවල බ්‍රිතාන්‍ය කිරීටක යටත්විධයට ඇතුළත් කරන ලද අතර පසුව එම කිරීටක විජිතය විසුරුවා හැර ක්‍රිස්මස් දූපත සිංගප්පූරු යටත්විධය යටතට පත් කරන ලදී. දෙවන ලෝක යුද සමයේ ක්‍රිස්මස් දූපත ජපන් ජාතිකයන් විසින් අත්පත් කරගන්නා ලදී. පොස්පේට් ආදායම අහිමිවීම වෙනුවෙන් වන්දි වශයෙන් සිංගප්පූරුවට ඩොලර් මිලියන 20ක මුදලක් ගෙවීමෙන් පසුව 1958 මැයි 14 වන දින සිට ක්‍රියාත්මක වූ ක්‍රිස්මස් දූපත් පනත අනුව එක්සත් රාජධානිය විසින් ක්‍රිස්මස් දූපතේ ස්වෛරීභාවය සිංගප්පූරුවේ සිට ඕස්ට්‍රේලියාවට මාරු කරන ලදී. පසුව ඕස්ට්‍රේලියාව 1958 සැප්තැම්බර් මාසයේදී ක්‍රිස්මස් දූපත් පනත සම්මත කළ අතර එමගින් 1958 ඔක්තෝබර් 1 වෙනි දින සිට ඕස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලයේ අධිකාරිය යටතට ක්‍රිස්මස් දූපත පත්විය.